අපේ කහසිවුර අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඔබ වහන්සේලා ගාව තියෙන වටාපත අභියෝගයට ලක් වෙලා තියෙනවා. ජයශ්‍රී මහ බෝධිය මුල් කරගෙන දැවැන්ත කරල්ලක් මේ රට තුල යටිමඩි ගැහිලා තියෙනවා. එතකොට මේවා අපි අනිවාර්යයෙන්ම විසඳන්න ඕනේ සහ අපි මේව වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනේ ප්‍රශ්න අපේ හාමුදුරනේ. ඒ ප්‍රශ්නත් එක්ක තවත් නිර්මාණය කරලා තියෙන මාතෘකාවක් තමයි ආර්ථික ප්‍රශ්න කියලා තියන්නේ. මුලින්ම ඉරිදට දහම් පාසල් යවන්න නැති වෙන්න ටියුෂන් දැම්මා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න දරුවා උසස් පෙළ විභාගයටවත් මුහුණ දෙන්නේ නැතුව අපේ අම්මලා තාත්තලා මොකද කරන්නේ? දරුවට රට යවන සිහිනය කියලා සිහිනයක් ගේනවා. කෝ මේ ජාතියේ අනන්‍යතාවය අපේ ශාසනික අභියෝගයන්ට විසඳුම් හොයන තරුණ ප්‍රජාවක්. අපේ තරුණයන්ගේ එකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ ලංකාවේ ලොකුම ගුවන් තොටුපළ වෙච්ච කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ මගී පර්යන්තයේ බංකුවක් උඩ වාඩි වෙලා එයා ටිකට් එක වෙච්ච පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක් අරගෙන good bye ශ්‍රී ලංකා කියලා FB එකට අප්ලෝඩ් කරන එක. මේවා තමයි අපි කතා කරන්න ඕනේ ප්‍රශ්න. අපිට පාඩම් පොත්වල ලොකු මාතෘකා කියලා දෙනවා අරක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. හැබැයි අපි ජාතියක් විදිහට අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ කුදු මහත් බව කුමක් වුණත් අපේ හාමුදුරුවනේ මේ රටේ ඉතිහාසය. මේ රටේ ඉතිහාසය මැරිච්ච තැන මේ රටේ ඉතිහාසය තුල එක එක දේවල් පැලවෙච්ච තැන අපිට අපේ රට ගොඩනගා ගන්න බෑ. එහෙම තත්ත්වයන් එක්ක අපිට සාසනික අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දෙන්න බෑ. LTT ත්‍රස්තවාදී ඉවර කරන්න අපේ තරුණයෝ තමන්ගේ පෞද්ගලික ජීවිතය පැත්තකට තියලා ගියේ. ගමේ හිටපු ප්‍රේමවන්තිය පැත්තකට තියලා ගියේ. ගමේ ඉන්න අම්මව තාත්තා පැත්තකට දාලා ගියේ. මොකක් වෙනුවෙන්ද? මේ රට දැය සමය බේරගන්න. එහෙම තැනට අපේ තරුණයන්ගේ ආකල්ප ටික හදන්න අපේ හාමුදුරුවරුන්ට පුළුවන් වුණා. එහෙම තැනට අපේ තරුණයෝ ඉස්සරහට ගෙන්න ඔබ වහන්සේලාට පුළුවන්කමක් ආවා. හැබැයි අපි එක එක මෝස්තර ගුලි දැන් ඉන්න තරුණ ප්‍රජාවට කවලපවලා අපි ඔවුන්ගේ මනස් වෙනස් කරනවා. මේ රටත් එපා අපිට, මේ දහමත් එපා, මේ ජාතියත් එපා, මේ මොකුත් එපා කියලා. අපේ දහම තුල තියෙන කැපකිරීම, දරා ගැනීම සහ රැක ගැනීම. මේවත් එක්ක ඉස්සරහට ගියොත් විතරයි අපිට අපේම කියලා අනාගතයක් තියෙන්නේ.